ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා විසින් ක්‍රීඩා අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේදී පැවති උත්සවයකදී ශ්‍රී ලංකා ක්‍රීඩා මාධ්‍යවේදීන්ගේ සංගමේ වෙබ් අඩවිය නිල වශයෙන් දියත් කරන ලදී. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රීඩා මාධ්‍යවේදීන්ගේ සංගමේ සභාපතිනි සුසන්තිකා ප්‍රේමචන්ද්‍ර, මහලේකම් කරුපය රාමකෘෂ්ණන්, භාණ්ඩාගාරික සම්පත් පෙරේරා සහ විධායක කමිටු සමාජිකින් සහභාගී විය. ක්‍රීඩා සංවර්ධනය සඳහා සංගමේ දායකත්වයේ අගය කළ අමාත්‍ය ගමගේ මහතා ශ්‍රී ලංකාවේ ක්‍රීඩා මාධ්‍යවේදියා ශක්තිමත් කිරීම වැදගත්කම අවධාරණය කළේය. ශ්‍රී ලංකා ක්‍රීඩා මාධ්‍යවේදීන්ගේ සංගමෙහි අනාගත මුලපිරීම සඳහා අමාත්‍යාංශයේ අඛණ්ඩ සහාය ඔහු සහතික කළේය. ක්‍රීඩා මාධ්‍ය තුළ ස්ත්‍රී පුරුෂ සමතුලිතතාවය ප්‍රවර්ධනය කිරීම සඳහා ජාත්‍යන්තර පුහුණු වැඩසටහන් සහ මුලපිරීම සඳහා සැලසුම් සභාපතිනි සුසන්තිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය නිවේදනය කළේය. මේ අතර සමාජ සුබසාධක ව්‍යාපෘති සමග මියගේ මාධ්‍යවේදීන් සිහි කිරීම සඳහා මිත්‍රත්ව ක්‍රිකට් තරගාවලියක් පවත්වන බව රාමකෘෂ්ණන් මහතා අනාවරණය කළේය. සංගමේ තවත් ප්‍රධාන සම්දිස්ථානයක් සනිටුවන් කරමින් සමාජිකයන් සඳහා දිගු කාලයක් බලා සිටි සෞඛ්‍ය රක්ෂණ යෝජනා ක්‍රමයේ අවසන් වීමට ආසන්න බව භාණ්ඩාගාරික සම්පත් පෙරේරා මහතා තහවුරු කළේය. स्पोर्ट्स रिलेटेड स्पोर्ट्स का न्यूज़ का भी रहना मैंने अपने में लॉन्च करो पे करता भी न्यूज़ है सांतों से आप मैं कर 100% वेलफेयर एसोसिएशन अपने जर्नलिस्ट no games. अब गेम में करते गेम कहाँ ना देते ශ්‍රී ලංකා ස්පෝර්ට් ජර්නලිස්ට්ලාගේ අද වෙබ් ලොන්ච් එක තිබ්බා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා අපේ රටේ ක්‍රීඩාව ජනමාධ්‍ය හරහා ජනතාව අතරට ගෙනියන්න. මම හිතන්නේ අද මේ අපි ආරම්භ කරපු වැඩසටහන අතිශය වැදගත් වෙයි. විශේෂයෙන්ම අපිට විශාල අඩුපාඩුවක් පවතින මේ ඇත්ත තොරතුරු හෙළිදරව් කිරීම සහ ක්‍රීඩාව අපේ රටේ ප්‍රචලිත කිරීමට තියෙන ගැටලුවක්ව තියෙන මේ නිවැරදි ජර්නලිසම් කියන එක අපිට අත්‍යවශ්‍ය වෙලාවක්. ඒක නිසා අපි විශ්වාස කරනවා මේ ආයතනයෙන් අපිට අපේ ක්‍රීඩාවට සහ අපේ රටට අවශ්‍ය කරන සේවාව නුවඩුව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඔයගොල්ලගේ ආයතනය සාර්ථක වෙලා අපේ රටට හොඳ ප්‍රොෆෙෂනල් ජර්නලිසම් ඉන්ස්ටිටියුට් එකක් හදන්න වාසනාව ශක්තිය ලැබෙන්න කියලා.